හදමුද මාත් එක්ක පිඹුරු මස් සූප් එකක්. කවදාවත් හෙල්දි පිඹුරු මස් සූප් හදලා කාලා නැහැ නේද? මේක එකපාරක් ඔයා හැදුවොත් අනිවාර්යෙන් හැමදාම හදාගෙන කනවා. එහෙනම් බලන්න කොහොමද මේ සූප් එක හදන්නේ කියලා. පිඹුරු මස් කෑල්ල මෙන්න මේ වගේ පොඩියට කපා ගන්න. මේකට ගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් ටික පෙන්නන්න. මේ තියෙන්නේ අපි කපලා ගත්ත පිඹුරු මස් ටික. හරිද? එතකොට මෙතන තියෙනවා බණ්ඩක්කා, අමු මිරිස්, ගාර්ලික් තියෙනවා, ලූණු තියෙනවා, තක්කලි තියෙනවා. මේ ලංකාවේ සියඹලා. හරිද? මේ සියඹලා තියෙන්නේ. හරිද? එතකොට මේ තියෙනවා කංකුම්. ඊට පස්සේ මේ සියඹලා එකට වතුර ටිකක් දාලා හොඳට මේ වතුර ටික විතරක් ගන්න ඕනේ සියඹලා එකේ තියෙන ඇඹුල් ගතිය සම්පූර්ණ වතුර ගතියට එනකන්. හරිද? ඊට පස්සේ මේ ඇට ටික ඔක්කොම ටික විසික් කරනවා. මේ මම ගත්තේ පිඹුරු මස් වලට අමතරව ඔයගලන්ට ගන්න පුළුවන් ලංකාවේ චිකන් හදා ගන්න පුළුවන්, පෝක් හදා ගන්න පුළුවන්, නැත්නම් white fish කියන જાතියෙන් හදා ගන්න පුළුවන්. මේක මේ මොකද බීෆ් වලින් හදන්නේ නැහැ. හරිද? මේකේ නම දන්න කට්ටිය මම නම කියන්නේ නැහැ. රටවල ජීවත් වෙන කට්ටිය මේක කනවා විශේෂයෙන්ම. ඒ රටේ කට්ටිය බැඳලා ඉන්න කට්ටිය මේ සුප් එකට හරිම ආසයි. ලංකාවේ වෙන්නවා නම් අනිවාර්යෙන් එකපාරක් හරි හදලා බලන්න. මේක ඇත්තටම මාර රසක් තියෙන. හරිද? දැන් හදන හැටි පෙන්නනවා මම ඔයගලන්ට. මම නම් මේකට දාගන්නේ බටර් පොඩ්ඩක්. ඔයාලට ඔයිල් පොඩ්ඩක් දාගන්න පුළුවන්. කැමති නම් බටර් පොඩ්ඩක් දාගන්න පුළුවන්. තෙල් එක හොඳට රත් වුණාට පස්සේ දාගන්න ගාර්ලික් ටික. ඔයා පොඩ්ඩක් සැරයට කන්න කැමති නම් අවු මිරිස් කරල් දෙක තුනකුත් දාගන්න. ඊට පස්සේ ලුණු ටික. අන්තිමටම තක්කලි ටික දාලා හොඳට හැඳ ගන්න. විනාඩි 2කට විතර පස්සේ පොඩියට කපාගත්ත පිඹුරු මස් ටික මෙහෙම දාන්න මේකට. දාලා එකත් හොඳට කලවම් කරන්න. මේ මස් එක හරි සොෆ්ට්. පේනවනේ ඒක නිසා ගොඩක් කලවම් කරන්න එපා. විනාඩි 2ක් විතර මෙහෙම වහලා තියන්න. ඊට පස්සේ මේක ඇරලා මේකට වතුර ටිකක් දාගන්න. ඔයාට පේනව නේද මේක කුක් වෙලා ඇති කියලා. එතකොට ඔයාට හිතෙනවනේ ඊට පස්සේ ඔයාට වතුර ගොඩක් දාන්න යන්නේ නැහැ මේකට. තමන්ට ඇති කියලා හිතන ප්‍රමාණයට වතුර පොඩ්ඩක් දාගන්න. ඊට පස්සේ ගින්දර වැඩි කරලා ආපහු විනාඩි 5ක් 10ක් විතර වහලා තියන්න. දැන් තමයි වැදගත් මේක. මේක මෙහෙම අයින් කළා මේකේ සම්පූර්ණ රසය එන්නේ අපි හර හදාගත්ත සියඹලා සාරයෙන්. ඒකෙන් තමයි මේ රසය එන්නේ. ඇත්තටම මේකට වෙනම පවුඩර් එකක් තියෙනවා ගඩෙන් ගන්න. මම ඒක ගන්න කැමති නැහැ. මොකද ගොඩක් වෙලාවට මම හිතන්නේ කිමිකල් මොනවා හරි ඇති කියලා. ඒක නිසා මේක ගෙදර හදාගත්තාම සියඹලා වලින් හදාගත්තාම ඒ රසම තමයි එන්නේ. ඊට පස්සේ මෙන්න මේ සියඹලා ටික මෙහෙම දාලා කලවම් කරලා අපහු විනාඩි 5ක් වහලා තියන්න. අන්තිම පාර්ට් එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් තියෙන්නේ අපිට දාගන්න කංකුන් ටිකයි බණ්ඩක්ක ටිකයි. මෙන්න මෙහෙම බණ්ඩක්ක ටික දාගන්න. කංකුන් ටිකත් මෙන්න මෙහෙම දාලා උඩරිම විනාඩියක් දෙකක් විතර තියාගන්න. ඊට වැඩි තියන්න එපා. පේනවද? එළවලු වල තියෙන කොළ පාට ගතිය ඒ විදිහටම තියාගෙන දැන් බාගන්න තමයි තියෙන්නේ. හදාගෙන කන්න තමයි තියෙන්නේ. මෙතන තියෙනවා මගේ ස්පෙෂල් සෝස් එකක්. හරිද? මේ සෝස් එක ඔයාලා කැමති නම් කොහොමද හදාගන්න විදිහ දැනගන්න කමෙන්ට් එකක් දාන්න. බලමු අපි. බිත්තර දෙකකුත් අම්බ ගත්තා. ඔයාලා මොකද හිතන්නේ මගේ සුප් එක ගැන අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ පිඹුරු මස් නෙමෙයි මතක් කරන්න මේ සැල්මන් මේ හරිද මේක මේ මං කිව්ව එකයි white fish වලින් හදා ගන්න පුළුවන් chicken වලින් pork වලින් හදා ගන්න පුළුවන්. පිඹුරු මස් නෑනේ මේ ගන්න. රසයි. පට්ට රසයි කියන්න බෑ. රසයි වුණාට. ඇත්තම හොඳයි. මේ ස්පෙෂල් සෝස් එකක් දාගෙන මෙහෙම මුලින් කන දෙන්න. එහෙනම් හැමෝම කලබල සතුටින් ඉන්න හදාගත්තොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න එකපාරකට හදාගෙන බලන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.